ඉතින් සුබ දවසක් යාළුවනේ මම මේ දැකපු විශේෂ දෙයක් පෙන්වන්න තමයි මේ ගත්තේ. මේ තියන්නේ උස වතුර බූලිය. මේකට වැටුණා ඔයාලා කොහොම කියනවද දන්නේ නැහැ. අපේ ගම්වල නම් කියන්නේ මේ සතාට ගොළය කියලා. හරිද? මෙන්න මේ ඉන්නේ යා තමයි අර ඇලෙන සුළු සතෙක් ඉන්නේ. ගොම්බෙල්ලා වගේම කටුව නැති එක්කනේ. එයා තමයි මේ ඉන්නේ. මෙයා වතුර බූලිය යටටම වැටුණා. ඒ වුණාට එයා කිසිම කරදරයක් නැතුව දැන් නැවත වතුරෙන් උඩට එනවා. බැරල් එක දිගේ ඇවිල්ලා මේ එන එක තමයි මේ ඔයාලට මම පෙන්නන්නේ. මේ ගැන ඉතින් ඔයාලා බලන්නකෝ. මම බලන්න දැන් වතුරෙන් උඩට මතුවෙන ටික තමයි ඔය තියෙන්නේ. ඉතින් ඉස් බැරල් එක ඕන් තියෙන හැටි. පිටුපස කෙරවල පීනවමින් උඩට එනවා දැන්. ඕන දැන් එයා නිදහස් වුණා. මෙච්චර ගැඹුරු ජලයකින් ඉතින් බැරල් එකත් එක්ක ඕකෙන් දැන් නිදහස් වෙලා තමයි මේ ඉන්නේ වතුරෙන් ජලයෙන් උඩට ඇවිල්ලා. දැන් වතුර නැති ටිකේ එයා ගමන් කරන්නේ.